කොහෙද අප්පා ඉන්නේ? ඉන්න. අපි ගේට් එක හොයාගෙන යන ගම වැඩේ කියන්නේ අනිත් ෆ්ලයිට් වල ඔක්කොගෙම අපිට පස්සේ දින ෆ්ලයිට් වලත් ඔක්කොගෙම ගේට් දාලා තියෙන්නේ. අපේ එකේ තාම ගේට් එක දාලා නැහැ. ඉතින් මේ බලාගෙන ඉන්නවා. එනවා. මේ බලන්නකෝ. පේනවද? පේනද? මේ එන්න කන්ද පේනවා. ලස්සනට අදන සුදු පාටම පේනවනේ හිම් වැටිලා. ඔන්න අයියත් ආවා. මේකේ අපි යන්නේ Hospital flight එක හුලක් කොහොමද නැහැ. අද මං කියේ තෙල් ගහනවා කියන ෆ්ලයිට් එක. Questo momento vi informeremo quando il riferimento sarà completato. Grazie. Bar 6205 operated by Mount Air. අපි ඉන්නේ පීසා එයාපෝට් එකේ. දැන් ඉතින් අපි යන්න ඕනේ ෆිරෙන්සි ටවුන් එකට. අපි දෙන්න ට්‍රේන් එක ටිකට් එක ගත්තා. 10 දිනේ වෙලා 10 4යි. තව විනාඩි 6යි තියෙන්නේ. ඉක්මනට යන්න ඕනේ. අරතෙන්ද අපි ටිකට් එක හොඳ දාලා එයාපෝට් එකෙන් අරගෙන ආවේ. නැත්තම් එහෙම අපිට මේ වෙන්නේ කොහොමද? අයියන පේන මේවා දැක්කාම එල් පෙට්ටෙනි. කොළ පාටට ග්‍රවුන්ඩ් දැක්කාම. හම්බෝ හොයාගෙන ආවා. දැන් ඉන්නේ ෆිරෙන්සේ මාරියානෙල්ලා ස්ටේෂන් එකට. දැන් අපි දැන් බලන්න. මෙන්න තියෙනවා ෆිරෙන්සි. අපේ මල්ලි ඇති මෙහෙ හරියේ කොයි හරි අපිව අරගන්න එන්න ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා ඉන්නේ දැන් ගොඩක් වෙලා ඉඳලා. අපිට පොඩි ට්‍රේන් අනේ මන්ද ඒක දන්නේ. ඒ හින්දා ඒක මගේ අරුමද මොකද්ද කියන්නේ. හැඩයි කොල්ල හැඩයි.
ෆිරෙන්සියේ ළඟ ඉන්නා කිව්වේ. මොකක්ද කියවයිද? සෝදේලා. ලංකාවේ කඩේ ළඟයිද මෙතන? ඔව් ළඟයි. නෑ යසි. මගේ මේ බොඩි එක නවත්තගෙන යන්න කොහොම අමාරු වෙන්නේ නේද? නෑ නෑ ඒක. ෆිරෙන්සියේ අහස යට අපි දැන් යනවා මේ සිංහල කෑම කඩේකට කන්න. මේ අයියට හොඳටම කෑම බඩගින්න ඉන්නේ. අපි එහෙනම් යමු. මොන හරි කාලා ඊට පස්සේ වෙන්නේ මගේ යාළුවෙක් හම්බෙන්න යන්න. 6 hours later. හයි ඔන්න ඉතින් අපි මගේ යාළුවා ගෙදර ගිහිලා ඊට පස්සේ අපේ B&B එකටත් ගිහිලා පොඩක් වොෂ් දාගෙන පොඩක් ෆ්‍රෙෂ් වෙලා දැන් අද අපි යනවා මයි මල්ලි අයියයි යනවා බස් එකේ ෆිරෙන්සි සිටි එකට. බලමු අපි කොහෙද ඇවිදින්න යන්නේ කියලා. ඇත්තටම එහෙම ලොකු අයිඩියා එකක් නැහැ. 7යි වෙලාව. ශෙහානි තව කවුද? මොකද ඔය බෑන්ඩ් එක? ලයින් 1 ෂෝ එකක් තියෙනවා ෆිරෙන්සි වල. ඇත්තටම අපි නම් යන්නේ ඒකට. යන්නේ කියන්නේ මේ මං ශෙහානිට නම් ඉතින් කැමති එයා ඉතින් ඇක්ට් කරන ඒ විදියට. ඉතින් එයාගේ සීන් වල නම් ඉතින් ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ මම. අනිත් ඒ කොහොමද අයියයි අපි කට්ටිය එහෙම මියුසිකල් හවුස් වලට ඉච්චර ලොකු ඉන්ට්‍රස්ට් තියෙන කට්ටියක් නෙවෙයි. ඒ වුණාට අද මට ශෙහානිව හම්බුණා. මම ඇත්තට ෆොටෝ එකක් දැම්මා. මේ තින් එක. ඉතින් මොකද අපි අර මම යාළුවගේ ගෙදර යන්න ට්‍රේක නේ මොකද නෑ ට්‍රෑම් එක ගන්න කොට තමයි අපි යාළුවව හම්බුනේ. අර මේ ෆිරෙන්සේ මේ මාක් එක වව් ඒක ලස්සනයි අයියා. අපි ආවේ ස්ටාර්බක්ස් එකට මොන හරි බොන්න. පොඩි පෙරේතකම ස්ටාර්බක්ස් පෙරේතකමක් ආවිලා. අපි දැන් ගන්න හිතුවේ මට ආසාවක මැංගෝ ඩ්‍රැගන් ෆෘට් එකක් ගන්න. අයියයි මල්ලි ගනවලු අයිස් පිස්තාචියෝ ලාත් එක. බලමු ඒක කොයි විදිහට මගේ ඩ්‍රැගන් ෆෘට් නෑ මැංගෝ ඩ්‍රැගන් ෆෘට් එක හම්බුණා. අනේ මන්ද ඒකේ මැංගෝ කහ පාට නෑනේ. ඩ්‍රැගන් ෆෘට් විතරද මොනවද දන්නේ බලමු. මේක ලෙමන් රසකුත් තියෙනවා. මගෙන් ඇහුවා වතුර දාලා මේක නාක්වද? ලෙමන් එක මම ලෙමන් එක තමයි ඉන්නුවේ. ඒ ලෙමන් රහකට වැඩි. පොඩි මැංගෝ රසකුත් තියෙනවා. හොඳ අවුලක් නැහැ. නරකම නැහැ. අර දෙන්නගේ එක එනවා බලමු. ටෙස්ට් කරන්නද? නෑ එපා ෆොටෝ එකක් ගහනකන් ඉන්නවා ඉස්සෙල්ලා මම ටෙස්ට් කරන්න හදනවා මෙයා. අම්බෝ යංගනේ යම් අම්බෝ සීතයි. අපිට හම්බුණා චයිනීස් සුපර් මාකට් එකක් වගේ එකක්. Buonasera. Ciao. Vale. Chinese.
Chinese මේස් hot soups තියෙනවා අම්බෝ මේකේ තියෙන සැර සුපර් යා කොච්චි මුන් කොච්චි කනද මෙච්චරටම එක දවසක් අයියයි මායි අරගෙන පිස්සු ගෙලියහලු අපිට අලුත් දෙයක් කියන්න නැත් එකක් මේවා ඉතින් කොහොමත් තියෙනවනේ හැමතැනම ඕවා තමයි ඉතින් චයිනීස් ෂොප් වල තියෙන්නේ අපි මේ යනවා ඉන්දියන් කඩයක් වගේ අපි මේ රොයල් ඉන්දියන් එකට තමයි අද රැට කන්න යන්නේ මොකද ඉන්දියන් රෙස්ටොරන්ට් එකකට මුග දවසේ ගියේ නෑ මගේ පුදුම ආසාවක් තියෙන ඉන්දියන් රෙස්ටොරන්ට් එකක බිරියානි කන්න අපේ කැමති කෑවා බුරියානි එක නම් කලයක සුපිරි කඩල එකත් මරු එක චාන් මසාල එක මේ තියෙන බුරියානි එක නියමයි මං කාපු රසම ලස්සනම පාට සුපිරි නියමයි මාරු සුපිරි ඇත්තටම මම අපි කොහේ හරි අපි ඇත්තටම මේ එළියට කන්න ගියාම මේ සීනා එහෙම ගියාම මම ගොඩක් වෙලාවට මායි අපේ මල්ලි ගන්නෙම බුරියානි ඒක ඉතින් ලංකාවේ හදන මට උමනාවක් තිබෙ ඉන්දියන් කට්ටියක් හදන එකක් කන්න oh my god අද තමයි මම ඒක ඒක මාරු The next day. ඔය දැන් අපේ දෙවෙනි දවස දැන් ඉතින් අපි ලෑස්තිලා ඉන්න අපිට 11 චෙක් අවුට් එක තියෙන. ඒ වුණාට අපි බලේ චුට්ටක් කලින් යන්න. මොකද ඊයේත් අපිට ගොඩක් ඇවිදින්න බැවුණා. මොකද අපි ඊයේ රෑ ටවුන් එක හැතර ගියාට සීතල වැඩි. ඉන්දියන් ෆුඩ්ස් try කරලා ඉතින් අපි ගෙදර ආවා. ගෙදර ඉක්මනට නිදාගත්ත ටිකක් අද මොකද හෙන මහන්සියයි සෙනසුරාම පාන්දර 2යි ගානට තමයි නිදාගෙන ආයෙ 4 මාට ඇහැරලා ලෑස්තිලා තමයි එයාපෝට් එකට ආවේ. ඒ ඇවිල්ලා එතන අපි දවල් වුණා එහෙම ඉතින් උඩ මහන්සියට එහෙමම නිදාගත්තා අඩුව තමයි ඔයගලන්ට good night වත් කියන්න බැරුණා ඔයාලත් එක්කගෙන ෆිරෙන්සි ටවුන් එකේ රවුමක් දාලා මොන හරි කාලා එහෙමම අපි ගෙදර යන්න තමයි අපේ ප්ලෑන් එක තියෙනවා දැන් අපි ෆිරෙන්සි සිටි එකට යන්න තමයි මේ යන්නේ හරිම ලස්සනයි පාර ඉතින් අද පොඩ ඉරිදා නිසා
බස් අඩු ඉතින් අපි ට්‍රෑම්ප් එක ගන්න පයින් යනවා විනාඩි 20ක් විතර යන්න තියෙනවා. හරිම ලස්සන මල් ගහක් තියෙනවා ඔය. ඒක හරිම ෂෝක් කරේ. හරිම ලස්සනයි. අනේ හරිම ලස්සනයි යාලා. වරුව ලස්සනයි. මෙන්න මෙයා ෂෝයි යන්නේ. මුත් ලස්සනයි මුන් දෙන්නත්. මු ලස්සනයි නේ. අර ඈත තියෙන කඳු ටික ෂෝක් කරේ. කොළොට දෙනා කිව්වා ඒ මං කව මල්ලිත් එක්ක ඉන්න මං ගිහින් මට ඕන වුණා ඒ මයිකල් ඇන්ජලෝ ඒ view එක බලන්න.
ඒක බලන්න තමයි මම දැන්නේ. යන්න තව විනාඩි 15ක් විතර යන්න තියෙන්නේ. එහෙනම් අපි යමු. මම යන්නේ මේ ලේක් එකට තමයි යන්නේ. හරිම ලස්සනයි ඒක. කමාර හැදෙන්නේ. කියන්නේ මේ වගේ සිටි එකකට ඇවිල්ලා මෙහෙම චුට්ටි වෙලාවක් හරි ඒක තනියේ ලස්සනට හිඳින්න ශාස්ත්‍ර කමල කියන්නේ ඒක හරිම ෂෝ. අතන ඔයාලට පෙරති මේ බෑග්ග්‍රවුන්ඩ් එකත් හරිම ලස්සනයි අහස උනත් හරිම ලස්සන පැහැදිලි අහසක් තමයි තියෙන්නේ. සිටි එකම පේනවා කියලා තමයි කියන්නේ. සිටි එකම පේනවා කොහමද කියලා මම හිතන්නේ මම දැන් ළඟයි පඩිය පෙළ වගේම උඩ මදින්න තියෙනවා ඒක තමයි දැන් අපි අපිට දැන් තියෙන්නේ උඩට යන්න ඒ ලස්සන view එක බලන්න මීටර් දැන් ඇති 500ක් විතර ඒක දැන් ලොකුවට දැන් හොයක යන්න තියෙන්නේ මෙහෙම මං හිතන්නේ මෙතනට වාහනේ යන්න පුළුවන්. හරිම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. ඒක මං හිතනවා සබහා දහම විදිර ගමන් චිත්‍ර අදින්න පොත් කියවන්න වීඩියෝ එඩිට් කරන්න කවි ලියන්න කියන්නේ සබහා දහමත් එක්ක කාලය ගත කරන්න ගොඩක් ඒක අපරාධයක් කියලා මම අපේ ගොඩක් හොඳයි. තව චුට්ටයි තියෙන්නේ. මට පේනවා කටපිටාව හරිම ලස්සනට. මම ඒක ඔයාලට එතනට ගිහලාම පෙන්නන්න. එතකොට තමයි ඒ වටිනාකම වැඩි. Oh my god. මම එතනට ආවා. ඒක හරිම ලස්සනයි. බා මා ලස්සන පරිසරයක් අපේ. හරි ඒ ආසවත් හරි දැන් යන්න ඕනේ ඉක්මනටම 1:43 වෙලාව. හරි මතක් කරගන්න. යමු ඉක්මනට මට පුළුවන් ඉක්මනින්ම යනවා. විතර යනවා අයියලා ඉන්න තැනට යන්න. පස්සේ දිනලා තාපක් දාලා ජොයක ඉඳලා ආවා ඉක්මනට අයියලා ඉන්න තැනට. මොකද මම එන ගමන් ඉන්දියන් රෙස්ටොරන්ට් එක සර්ච් කරා ස්ටේෂන් එක ළඟ තියෙනවා. ඉතින් එකක් හම්බුණා. ඒක 3ට වහන එකක්. ඉතින් ඒකින්ද දුවගෙන ඉක්මනට ආවා. 2:00 වෙනකම් එතනට එන්න පුළුවන් නිසා. මෙයාව ගන්න කොහොමද දැනෙන්නේ කියලා. ඔයා ඔය බොන්නේ මොකද්ද? චායි. ඉන්දියන් චායි. රසයිද? නම් බිව්වේ ඉතපො එක තරන්න. බිව්වේ නැද්ද? ඔය පීලා තියෙනද මීට කලින්? මං බීලා නැහැ.
මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලෝ ඉන්ටීරියර් පේන්ටින් එකක් කරලා තියෙනවා. ලස්සනයි. කලර්ෆුල් එකට තියෙනවා. බලමු. කෑම ආවම කොහමද කියලා. අපි ගෙනත් දුන්නා ඒගොල්ලෝ කෑම ටික රෙඩි වෙනකම් මෙන්න මේ විදිහ එකක්. අපි ඊයේ කෑව මේ වගේ එකක්. හැබැයි ඒක පොල් නෙවෙයි. බිල් හොඳ සැලඩ් තියෙනවා ඒකට හරි. මේ තියෙන ඉන්දියන් චායි එක කොහොම? අපි දැන් මෙතන ඉඳන් කොච්චර දුරක් යනවද ස්ටේෂන්? විනාඩි 7යි. මීටර් 500. හොඳයි නේ සිනමන් රහ තියෙනවා නේ. ඒ කියන්නේ සිනමන් කුරුඩු. අපේ කැම ටික ආවට පස්සේ බලමු කොහොමද කියලා. වැඩිද මන් දන්නේ අප්පා. මෙතන ඉඳන් ට්‍රේන් එක යන්න හෙට කීයක් යනද පැය? පැයක් යනවනේ. ඊයකට වඩා මට රහයි. දෙමඟ ආසාවෙන් හිටපු ගුලත් ජොබු ගන්න. Oh my god. එහෙම බැලුවම ඉන්දියාවේ කතා මෙහෙ පෙන්නන ෂොක් නේ. ඉතින් අපි දන්නේ මෙහෙච්චර රස කෑමක් මෙහෙම එකක් තියෙනවා කියලා රටේ. Oh my god. දැන් අපි යන්න. පරස් 3යි වෙලාව. තව ඉතින් 7ක් තියෙනවා මේක වහන්නත් අපි යන්නත්. එහෙනම් අපි යන්න හම්බෙමු. එපා. මට වැඩි. තව භාගයක් දෙකම. එයාපෝට් එකට යන්න තියෙනවා. ඒක හරි චූටි හරි කියුට් ට්‍රේන් එකක්. අර ආරම් බුලින් දකින්න නැති. ඒක තමයි අපි මේ ආයිමත් යන්න හදන්නේ. ඔව් ඒක මෙන්න මේ විදිහට මෙතනට තියලා පන්ච් කරාම මේක මේ විදිහට ඇරෙනවා. ඔන්න අයියා එක පන්ච් කරනවා. ඒක දැන් තිබ්බා QR කෝඩ් එක තියන්න ඕනේ අර ලයිට් එකට එතන උඩින්. ඒක තමයි ඒක ඇරින්නේ. ඇත්තටම කියනවා මේ සිස්ටම් එක අපිට නම් අලුත්. ඔව් මෙතනට තමයි එන්නේ. ඒක හරිම මේ ෂෝක් තියෙන විදිහ. ඩ්‍රයිවර් කෙනෙක් කියන් පේන්නේ නැහැ. ඩ්‍රයිවර් කෙනෙක් නැහැ. ඉතින් මේකේ ලයින් එකේ කරන්ට් එකකින් වගේ ඉන්න තියෙන එක. ඒක මාරු සිස්ටම් එක.
හොඳ සිස්ටම් එකක්. හැමදේම ඉතින් මිනිසුන්ට පහසු වෙන තමයි හදලා තියෙන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හැම දෙයක්ම ඉතින් ඒ දේවල් පරිස්සම් කරගෙන ඉදිරි අනාගතයටත් තවත් ඒ තාක්ෂණය වැඩි වෙන්න අපි පරිස්සම් කරොත් තමයි ඉතින් අලුත් දේවල් තාක්ෂණික දේවල් හදන්න පුළුවන් වෙන්නේ. මොකද අපි මේ තියෙන දේවල් විනාශ කරොත් මොකද ඒ විනාශ වෙන ඒවා හද ඉන්න වෙනවා මිසක වෙනවා මිසක අපි දැන් මොකක් හරි දෙයක් කඩනවා හරි බින්දනවා මොනවද දෙයක් කරනකොට ඒ දේ හදන්න නැවත මූල්‍යමය දේවල් කරනවා මිසක ආයි අලුත් දෙයක් කරන්න උනත් හිතෙන්නේ නැහැනේ. ඒ නිසා අපි ලෝකෙ කොහෙ ගියත් හැම දෙයක්ම අපි භාවිතා කරන්න ඕනේ. තවත් කෙනෙක්ට ඒ දේවල් භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට පරිස්සමට. එහෙනම් ඉතින් අපි දැන් එයාපෝට් එකට යමු. මිනි මෙට්‍රෝ එකක් තියෙන්නේ. දැන් අද තමයි දැන් තමයි හොයාගත්තේ මිනි මෙට්‍රෝ එක. Wow. Sistem kalah dia. Sita ikak. කැට පාන යනවා. Passeggeri a bordo di questo aeromobile ci sono altri uscite al salvataggio nel caso appena abbasseremo le luci in cabina per il decollo. Si tratta di una normale procedura di volo durante il se continuare a leggere troverete una luce di corteo. Boleh ambil ikannya nenek. Apa katanya? Neng gitu yang tabayan. Orang punci dia kian nak. මෙයා අවුරුදු 29 පිරෙන්සි ගිහිල්ලා අවුරුදු 30න් කතානියාව. ෂෙම සෝභාදා විදිනවා නම් ඒ විදින්න යන මොහොත ලස්සනට විදින්න. ඒ වගේම ඒ සෝභාදාව අනිසා කරන්න අවතක් කරන්න එපා. දකින්න විදින්න පරිසම් කරන්න. මොකද මේ අපි හැම දෙයක්ම ඉදිරි අනාගතයට ඉදිරි කරලා. ඒ වගේම අපි තවත් ලස්සන වීඩියෝ එකක් දෙමු. මම දිලිනි. බයි බයි. Happy and wonderful birthday to you. Happy birthday. Happy birthday. It's your birthday today. Happy birthday. Hit 54 today.